ඔයාගේ YouTube channel එකට හරි ඔයාගේ Facebook page එකට හරි ඔයාගේ ඕනිම social media profile එකකට නොමිලේම logo එකක් හදාගමුද ඔයාගේ phone එකම පාවිච්චි කරලා. ඉතින් guys අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද වීඩියෝ එකකින් කියලා දෙන්නේ නොමිලේම ඔයාලගේ ඕනිම දෙයකට හරියන logo එකක් create කරගන්න විදිය. සුපිරිම high quality logo එකක් create කරගන්න විදිය. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා මේ විදිහට මේ වැඩ ටික කරලා ඔයාලට logo එකක් නොමිලේම create කරගන්න පුළුවන්. ඉතින් guys ඔයාලා මුලින්ම ඔයාලගේ phone එකේ Google Play Store එකට යන්න. Google Play Store එකට ගිහිල්ලා ඔයාලා download කරගන්න ඕනේ ChatGPT download කරගන්න ඕනේ. ඉතින් මගේ ChatGPT download කරලා තියෙන. ඉතින් update එකක් තියෙන එක update කරගමු පස්සේ. ඉතින් guys ඊළඟට ඔයාලා download කරගන්න ඕනේ Leonardo.ai කියන app එක. ඉතින් මෙන්න මේ app එක ඔයාලට Leonardo app එක. ඉතින් මේක ඔයාලට free image generate කරගන්න පුළුවන් යම්කිසි සීමාවක් ඇතුළත. ඉතින් guys මේ app දෙක ඔයාලට ඕනේ. ඉතින් අපි මුලින්ම ChatGPT download කරගත්ත එක ඔයාලා open කරගන්න. ඉතින් guys ChatGPT open කරගන්න කලින් මම සරලව කියන්නම් අපිට අවශ්‍ය prompt එක ChatGPT එකෙන් තමයි generate කරගන්නේ. ඉතින් guys මට ඉංග්‍රීසි හරියට බෑ. ඉතින් මම යනවා Google Translate එකට ගිහිල්ලා මම එතන type කරගන්නවා මෙන්න මේ විදිහට මට අවශ්‍යයි logo එකකට prompt එකක් generate කරගන්න. ඉතින් ඒ prompt එක මගේ YouTube channel එකේ logo එක නිර්මාණය කරගන්න Leonardo.ai කියන app එකෙන් කියලා මට අවශ්‍ය ටික මේකේ type කරගන්නවා. ඉතින් guys මම මේ වීඩියෝ එක speed up කරගන්නවා ඔයාලට මේක ඉක්මනට කියලා දෙන්න ඕනේ හින්දා. ඉතින් මම මේ prompt ඔන්න guys මට අවශ්‍ය ටික ලියාගත්තා. මගේ YouTube channel එකට logo එකක් හදාගන්න prompt එකක් ලියලා දෙන්න. channel එකේ නම Tech Buddy. මේක tech channel එකක්. ඉතින් මම ඊට පස්සේ මෙන්න මෙතන තියෙන copy icon එක click කරලා copy කරගෙන ඊට පස්සේ මම යනවා මෙන්න මෙතන ChatGPT open කරගන්නවා. ChatGPT open කරගෙන මෙතනින් මම මේක paste කරගන්නවා. ඉතින් ඊට පස්සේ එයා අපිට ChatGPT එකෙන් prompt එකක් generate කරලා දෙනවා. ඉතින් prompt එක generate කරාට පස්සේ prompt එක ඔයාලට මෙන්න මෙතනින් select කරලා මෙහෙම පල්ලෙහාට ඇදගෙන අවිල්ලා copy කරගන්න පුළුවන්. right මෙතනින් copy කරගත්තා. ඊට පස්සේ ඔයාලා open කරගන්න ඕනේ Leonardo.ai app එක. ඉතින් guys Leonardo app එක ඔන්නෝම එන්නේ. මේකේ මම කලින්ම register වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට log වෙන්න පුළුවන්. Gmail එක දීලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඉතින් guys මෙන්න මෙතන generate වලට යන්න මෙන්න මෙතන මැද තියෙන generate වලට ගිහිල්ලා ඔයාලා මෙතන මේ එහා පැත්තේ settings icon එකක් තියෙනවා. settings icon එක මුලින්ම click කරගන්න. ඉතින් guys අපිට logo එකක් හදාගන්න ඕන හින්දා මෙන්න මේ 1:1 ratio එකේ තමයි හදාගන්න වෙන්නේ. ඉතින් අපිට YouTube එකට thumbnail එකක් වගේ හදාගන්න නම් මේ 16:9 ratio එකේ හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ medium size එක දෙන්න 1200 කියන එක. ඉතින් මේ ටික select වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තෝරගන්න පුළුවන් අවශ්‍ය format එක. ඉතින් මේකෙදී මම නිකන් nano banana වගේ එකක් ගමුකෝ. අපි මේකේ එක එකව තියෙනවා. ඒවා අපිට අවශ්‍ය විදිහට තෝරගන්න පුළුවන්. 3D render කියන එකක් දෙනවා මම මෙතනින් එහා පැත්තේ. ඊට පස්සේ අපි මෙතනින් මෙන්න මේ type prompt කියලා තියෙන prompt එක copy කරනවා. හරිද? ඊට පස්සේ මෙතනින් මේ හරි ලකුණ දෙනවා. මේ ඊතලේ touch කරනවා. එතකොට එයා automatically අපිට generate කරලා දෙනවා. right guys ඔන්න generate කරා. මේ තියෙන්නේ අපි generate කරපු logo එක. ඉතින් guys එයා generate කරලා දෙනවා logo එකක්. ඉතින් guys මෙන්න මෙතන මේ download icon එක දීලා ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් guys එයා කියනවා ඊට පස්සේ image save to library කියලා වැටෙනවා. ඉතින් guys ඔන්න ඔහම තමයි සරලවම මේකක් හදාගන්න. ඉතින් guys මෙතනින් තියෙනවා මෙන්න මෙතන liquid අනම්මනම් කියලා තියෙනවා. liquid original ChatGPT image එක දේවල් තියෙනවා. ඉතින් මෙතන flux context ඒ වගේ දේවල් තියෙනවා. මෙන්න මේ phonics අර එහෙම දාලා ඔයාලට එකපාරට
ෆොටෝස් 4ක් විතර වගේ හදා ගන්න පුළුවන්. ඉතින් guys මේක මේ පාවිච්චි කළා ඔයාලට මේක මේට තව හොඳට prompt එක ලියා ගන්න පුළුවන් නම් ඔයාලට තනියෙන් prompt එකක් generate කරගන්න පුළුවන් නම් ඒ දේවල් කරලා මෙන්න මේ Leonardo app එක හරහා ඔයාලට අවශ්‍ය ඕනම image එකක් create කරගන්න පුළුවන්. ඔයාලගේ YouTube channel එකට හරි මොකක් හරි ඔයාලා හදන AI video එකකට හරි Leonardo.ai හරහා ඔයාලට image එකක් generate කරගන්න පුළුවන්. ඔයාලගේ ඕනිම වැඩකට ඕනිම quality එකකින් generate කරගන්න පුළුවන්. ඉතින් guys මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අද මට සෙම හොඳටම උගුර අමාරුයි. ඒකින්ද මේ කතා කරන එක හරියට ඔයාලට පැහැදිලි නැතුව ඇති. ඉතින් ඒ ගැනත් සමා වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් සුදහස් යෝජනා චෝදනා හැමදේම මේ වීඩියෝ එකට comment එකක් දාන්න. අපේ YouTube channel එකේ තව මේ වගේ tech videos ගොඩක් මම upload කරලා තිනවා. ඉතින් ඒ දේවල් බලලා ඔයාලට තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි guys මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.